ආයුබෝවෙන් හැමෝටම. අද මම කතා කරන්නේ ලෙම්ෆොන් කියන්නේ මොකක්ද කියලා. රාත් රුධිරකුණින් සුදු රුධිරකුණු සහ පේටල්ට කියන පළදෙන කුණු වාල්ව තුනක් රුධිරයේ තිබෙනවා. ලෙම්ෆිසියට කියන්නේ සුදු රුධිර කණුවල වැදගත් වර්ගයකි. සිහන් මේ විශේෂ සුදු රුධිර කණුවල අතරකි සහ අකිෂේ නිෂ්පාදනයක් සිදුවනත් ඒක ලෙම්ෆොන් කියලා කියනවා. ඒ නිසා මොකද අතරක සුදු රුධිර කුණු රුධිරයේ නිර්මාණය වෙලා ඒවා ශරීරයේ විවිධ ස්ථානවල තැන්පත් වෙනවා. එහිමනම් ඔබට ලෙම්ෆොම් වල පොදු රෝග ලක්ෂණ මොනවද කියලා දැනගන්න ඕන නම් පුළුවන් ද තමයි ගේලිය, අක්කරින් හෝ කැටිකාලේ ඇතිවන කිසියම් එකතු වීමක් වෙතෙක් ලිම්ෆිමාවක් ආරම්භක සලකුණක් විය හැකිය. නැත්නම් රෝග ලක්ෂණ විශේෂත නොවේ දිගු කලින් උන බෙරු අඩුවීම සහ ආහාරයට අකමැත්ත වන දේවල්. ලෙම්ෆොම් සඳහා විශේෂත හිත නැති වුවත් ඒ බොහෝ විට ජනමියදමක් නිසා වී. උරුම රෝගයක් නොවන අතර මේ පවුල් වලින් පැමිණෙන බව සැක කිරීමට කිසිදු හේතුවක් නැත. ලිම්ෆොම් පලිතකර කිරීම සඳහා ඉලක්කගත් පලිතකරු සහ පොරත් ශක්තියක පලිතකාරු ලෙස බොහෝ පරිගත් ඇතිවේ ඇති. ලිම්ෆොම් පලිතකාරය සඳහා අපට ඇති සියලුම ලිම්ෆොම් පෙටක්වල ජංග අනුකරමණය කිරීම. මෙයට හේතුව මියදම් කුමක්දැයි සොයා ගැනීම සහ එම විශේෂිත මියදම් ටැබ්ලට් මත පදනම් වූ ඉලක්කගත් පලිතකරු හා එන්නත් මගින් ඉලක්ක කිරීම ඇතුළත් වේ. පොරත් ශක්තියක පලිතකරු ලිම්ෆොම් පුරතපල් වල විප්ලවයක් ඇතිකර ඇති අතර කර්ට් සෙල් පිරිතකාරය අපට ශරීරයේ පොරත් ශක්ති පද්ධතිය නැවත වැඩසටහන් කිරීමට කින්සර සෙල් හඳුනා ගැනීමට සහ සමානයේ සෙල් වලට කිසිදු හානියක් නොකරන්නට ඉල්ලා සිටීමට උපකාරී වී එම ආකාරයෙන් පොලිතකාරී අවුම් පාර්ශ්ව පොලිතකාරියවන් සමග කාර්යක්ෂම වී සූති